උඳු පිටි නැතුව හාල් පිටි වලින් හරි ලස්සනට තෝසෙ හදාගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අද කියලා දෙන්න හදන්නේ හාල් පිටි වලින් හරි විදිහට තෝසෙ හදාගන්න හැටි. හරිම ලස්සනට හරි සොෆ්ට් එකට තියෙනවා. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ. බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔයා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ. මගේ channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. මම මෙතන හාල් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරගත්තා. පාන් පිටි කන්න අකමැති නම් ඔයා ආට පිටි එකතු කරගන්න පුළුවන්. ලුණු තේ හැඳි එකකට චුට්ටක් අඩුවෙන් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. ඒ වගේම තෙල් මේස හැඳි දෙකකුත් එකතු කරනවා මේ පිටි එකටම. ඒක චුට්ටක් කලවම් කරලා ඊස්ට් තේ හැඳි භාගයකටත් ටිකක් අඩුවෙන් මම එකතු කරනවා. ඊස්ට් ටිකක් එකතු කරගන්න ඕන නැත්නම් මේක ලස්සනට සිදුරු හැදෙන්න පිපිලා එන්නේ නැහැ. දැන් ඔයාලට තියෙන්නේ වතුර ටික ටික දාලා මේ මිශ්‍රණය කලවම් කරගන්න. මුලින්ම වතුර පොඩ්ඩක් දාලා පිටිවල කැට නැති වෙනකන් කලවම් කරගෙන පස්සේ වතුර දාගන්න. සේරම වතුර මිලිලීටර් 450ක් විතර මට ගියා. ටික ටික එකතු කරලා මෙන්න මේ වගේ දියාරු බැටර් එකක් හදාගන්න ඕන. මම මේක තව රස වෙන්න එක බිත්තරයක් කඩලා එකතු කරගන්නවා. ඔයා බිත්තර කන්න අකමැති කෙනෙක් නම් මේක එකතු කරගන්න ඕනේ නැහැ. මම මේ තෝසෙ එක තවත් සොෆ්ට් වෙන්න හිතාගෙන තමයි බිත්තරයක් එකතු කරගත්තේ. ඒකත් එකතු කරලා මං නැවත හොඳට කලවම් කරගන්නවා. මං අන්තිමේදීම පදම පෙන්නන්නම්. අපි සාමාන්‍යයෙන් උඳු වලින් තෝසෙ හදනකොට වගේ ඝනකමට නෙමේ බැටර් එක ගන්න. මේක දියාරු පදමකට තමයි ගන්න ඕන. මේ බලන්න. මෙන්න මේ වගේ දියාරු පදමක් තමයි මේ බැටර් එකේ තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට පදම ආවට පස්සේ මේක වහලා විනාඩි 45ක් මම පිපෙන්න තියාගත්තා. ඇත්තටම විනාඩි 10න් 15න් නම් තෝසෙ හදන්න ගන්න බෑ. මම විනාඩි 10කින් එකක් හදලා බැලුවා. හරි විදිහට තෝසෙ එක ආවේ නෑ. දැන් මේ පෙන්නන්නේ විනාඩි 45කට පස්සේ මේක උඩ කහපාට වගේ වෙලා තියෙන්නේ. මම අර බිත්තරේ එකතු කරගත්ත නිසා ඒ හින්දා නැවත හොඳට කලවම් කරගන්න. නාස්ටික් භාජනයක තමයි මම අද හදාගන්නේ. සාමාන්‍ය රොටි තැටියක මම මේක හදලා බැලුවේ නෑ. ඒ නිසා ඔයාලත් හදනවා නම් නාස්ටික් භාජනයකම හදන්න. සාමාන්‍යයෙන් තෝසෙ හදන විදිහට හැන්දේ යටපැත්තෙන් කරකවලා රවුමට හදාගන්න බෑ මේ මිශ්‍රණය දියාරු නිසා. ඒ නිසා හැන්දෙන් එකක් භාජනයට එකතු කරලා භාජනය කරකවලා තමයි මේකේ හැඩය හදාගන්න ඕනේ. මේ බලන්න සාමාන්‍ය ගින්දරේ විනාඩි 1මාරක් දෙකක් යද්දි තෝසෙ එක ලස්සන පාටට පිච්චෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඒ පැත්ත නම් වැඩි වෙලා තියන්න ඕනේ නෑ. මෙන්න මේ වගේ හරි ලස්සනට උඳු පිටි වලින් හැදුවා වගේම හාල් පිටි වලිනුත් ඔයාට දැන් තෝසෙ හදාගන්න පුළුවන්. මේ බලන්න ඇත්තටම හරිම සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම හරිම රසයි. පොල් චට්නි එකක එක්ක හරි ගෙදර තියෙන කරි එකක් එක්ක උනත් ඔයාට මේක කන්න ගන්න පුළුවන්. මේ බලන්න. ඉතින් අනිවාර්යෙන් උදේ කෑමට රෑ කෑමට වගේ ලේසියෙන් ඔයාට මේක හදාගන්නත් පුළුවන්. හදලා බලන්න. ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. like කරන්න, share කරන්න. එහෙනම් තව මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට.